ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයට ලක්වීමට පෙර 2019 වසරේ තිබූ තත්ත්වයට ලබන වසරේදී යාමට හැකිවනු ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසා තිබෙනවා. එක්සත් ජාතීන්ගේ මහමණ්ඩලයේ 80 වන සැසිවාරයට එක්ව සිටින ජනාධිපතිවරයා ඇමරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් නිව්යෝක් නුවරහිදී හමු වූ අවස්ථාවේදී මේ බව පවසා තිබෙනවා. මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියේ 2022 වසරේදී නිල වශයෙන් බංකොලොත් රාජ්‍යයක් බවට පත් වූ ශ්‍රී ලංකාව අද එම අර්බුදය වේගින් සමනය කරගත් රාජ්‍යයක් බවට පත්ව ඇති බවයි. මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා. ඒ පිළිබඳව මම බෙහෙන් විශ්වාසවන්ත වෙනවා මේ වෙලාවේදී. ඇයි එදා ඔබ එතෙක් පැවති පාලනයක් බිඳවට්ටලා අපේ පාලනයක් ගොඩනගා ගැනීම සඳහා හේතුණු සාධක මොනවද? සාමාන්‍යයෙන් මේ තීන්දුව සාමාන්‍ය තීන්දුවක් නෙවෙයි. අපි පාලන ඔබෝලා තිබුණු දේශපාලන ව්‍යාපාරයක් නෙවෙයි. පරම්පරාවෙන් දේශපාලන බලයට උරුමකම් කරපු කණ්ඩායම් නෙවෙයි. 2019 මැතිවරණ බැලුවොත් 3%කටත් ආසන්න ඡන්ද ප්‍රතිඵලයක් හිමිව තිබුණු ව්‍යාපාරයක්. හැබැයි 2024 ජනාධිපතිවරණයේදී පසුව පැවතුණු මහමැතිවරණයේදී මේ මහමැතිවරණ ගත්තොත් ලංකා ඉතිහාසයේ සමානුපාතික ඡන්ද ක්‍රමයේ යටතේ වැඩිම മന്ത്രി දුර සංඛ්‍යාව පාර්ලිමේන්තු නියෝජනය කරන ජයග්‍රහණයක් ලැබුණා. ඒ ජයග්‍රහණ ලබා දෙන්න හේතු වුණා. ඇයි? අපි දැන් මේ ජයග්‍රහණ ලබාගෙන අවුරුද්දක් ගත වෙලා තිබෙනවා. දැන් අපි මේ අවුරුද්ද පිළිබඳ පසුවිපරම් කළ යුතු වන්නේ මේ ආණ්ඩුව ගොඩනැගුවේ කුමක් අරමුණු කරගෙනද? ඒ අරමුණට සාපේක්ෂව ප්‍රතිඵල ලැබී තිබෙනවද නැද්ද? ඒක අපි මනින්න. හැබැයි මේ පාලනය ගොඩනැගීම සඳහා කිසිසේත්ම දායක නොවුණු සහිත එරෙහිව කණ්ඩායම් වල නිර්ණායක මත අපි මනින්න මැනෙන්න සූදානම්ුත් නැහැ. අපි විනිශ්චය කරන්න ඕන කවුද? බලයට පත් කර ගැනීම සඳහා හේතු සාධක තමයි අපි හරිද වැරදිද කියලා විනිශ්චය කරනවා. මොනවද හේතු උනේ? ඇයි අපි බලයට ගෙනාවේ? ඇයි අලුත් පරිවර්තනයක් අපේ රටේ ඇති කරේ? ඒ අලුත් පරිවර්තන ඇති කිරීම සඳහා හේතුණු සාධක අපි ඉදිරියට ගිහිල්ලා තියෙනවද නැද්ද? ඒකට බලන්න. ඒ සාධක අතර මම හිතන්නේ ප්‍රධාන සාධකයක් තිබුණා අපේ රටේ ආර්ථිකයේ විශාල බිඳවැටීම. ඔබ විදේශගතව ජීවත් වුණත් 2022-23 අවුරුදු වල අපේ රටේ ඉතිහාසයේම ඉතිහාස ප්‍රමාණයක් නෙවෙයි අනාගතයේ අපේ රටේ ආර්ථිකය ගැන කවදා හොර ලියවිල්ලක් ලියනවා නම් 22-23 ගැන ලියවෙනවා. ගැන මොකද්ද? රට බංකොලොත් බවට පත්. නිල වශයෙන් 2022 අප්‍රේල් මාසේ 12 වෙනිදා රජයේ ප්‍රකාශයට පත් කරා අපි ණය ගෙවන්නේ නැහැ කියලා. ඒ කියන්නේ ණය ගෙවන්න බැරි වුණු බංකොලොත් රාජ්‍යයක් බවට පත්. සියල්ල බිඳ වැටෙන්න පටන් ගත්තා. රට තුල ක්‍රියාත්මක වෙමින් තිබුණු ව්‍යාපෘති නතර වුණා. සාමාන්‍ය ජනයාගේ අත්‍යවශ්‍ය සේවාවන් මුළුමනින්ම සපයා ගන්න බැරි වුණා. වෘත්තීය වේදීන් රට අත්හැරලා යන්න පටන් ගත්තා. ආර්ථික වශයෙන් රටකට විය හැකි සියලු විපත්තිදායක තත්ත්වය උරුම වුණා. ඒක කොච්චරද කියනවනම් ඒ වෙලාවේ පාලන බලයට පත් වෙලා හිටපු පාලකයන් ලංකාවේ පළවෙනි වතාවට ජනතාව ගිහිල්ලා පළවා හැරියා. ඒ ආර්ථික අර්බුදය විශාල දේශපාලන අර්බුදයක් නිර්මාණය කරා. එවැනි ඉතිහාස. අන්නේ සියල්ල හේතු සාධකුණා මේ ආර්ථික තලයේ ඇති වී තිබුණ අර්බුදයේ හේතු සාධකුණා අපි බලයට ගිහින්. ඒ නිසා අපිට තිබුණ අභියෝගයක් එකක් ඇති වී තිබෙන ආර්ථික අර්බුදයේ සමනය කර ගැනීමත් දෙක නැවත කිසි දිනයක ලංකාවේ එවැනි ආර්ථික අර්බුදයක් ඇති නොවන ආකාරයෙන් ස්ථාවරත්වය නිර්මාණය කිරීම. අපිට අවුරුද්ද කාලයක් යනකොට අපිට සෑහීමකටපත් විය හැකි තිබෙනවා. අපේ රට ගිලී තිබුණු ආර්ථික අර්බුදය සැලකිය යුතු ප්‍රමාණයකට සමනය කරගත්තු ස්ථාවර භාවයක් නිර්මාණය කරගන්න අපි සමත් වී තිබෙනවා. සියලුම ජාත්‍යන්තර සංවිධාන, ජාත්‍යන්තර රේටින් සමාගම් මේ සියල්ල විසින් පසුගියදා ඉදිරිපත් කරපු වාර්තාවල තිබෙන්නේ කුමක්ද? ශ්‍රී ලංකාව අර්බුදයකදී වේගයෙන් මෙම අර්බුදය සමනය කරගත්තු රාජ්‍යයක් හැටියට ශ්‍රී ලංකාව අද හඳුන්වන්න පටන් අරන් තිබෙනවා. වේගයෙන් ආර්ථික විශේෂඥයින් හඳුන්වනවා මෙවැනි ආර්ථිකයක් කඩා වැටුනහම ඒ රටකට අහිමි දශකයක් තියෙනවා. අවුරුදු 10ක් අහිමි වෙනවා. ඒ කියන්නේ යලි එම තිබුණු තත්වයේ කරා ළඟා වෙන්න අවුරුදු 10ක් ගත අහිමි දශකයක් තියෙනවා වෙලී. 2022 නම් කඩා වැටෙන්නේ. ඊට පෙර තිබුණු තත්වය ඇතිවීම සඳහා 2032 වෙනවා. අහිමි දශකයක් තිබෙනවා. හැබැයි අපි හිතනවා අපිට කඩා වැටීමට පෙර තිබුණේ 2019 ආර්ථිකය. 2019 සමත් වෙන ආර්ථිකය අපිට ලබන අවුරුද්දේ නගා කරගන්න පුළුවන්. ඒ කියන්නේ තා කෙටි කාලයක් ඇතුළත අපි ඒක සමනය කරමු. මා කියන්නේ නිකන් අර දේශපාලන වේදිකාවක අදහසක් නෙවෙයි සියලු සංඛ්‍යා සහ දත්ත මත අපිට මේක පුරෝකථනය කරන්න පුළුවන්. ලබන අවුරුද්ද වෙනකොට අපිට 2019 තිබුණු ආර්ථික තත්ත්ව උකහා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට වේගයෙන් අපේ රට යථාපත් පත් කරගන්න හැකියාව ලැබුණා. VSL YouTube නාලිකාව VSL අදම සබ්ස්ක්‍රයිබ් කරන්න. විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ ව්‍යාපාර ඔබට ළඟම ඇති ව්‍යාපාර හෝ සේවාවන් ඕනෑම රටකදී ශ්‍රී ලාංකිකයෙකුගේ සේවාවන් පහසුවෙන් සොයා ගැනීමට VSL නොටිෆිකේෂන් සේවාව ඔස්සේ
එදිනෙදා පුවත් එසැනින් දැන ගැනීමට වඩාත්ම ජනප්‍රිය ගීත හා වැඩසටහන් ඔබ කොතැනකදී ලාංකිකයෙකු ලෙස ඔබට තිබිය යුතුම ජංගම දුරකථන යෙදවුම VSL මොබයිල් ඇප් එක දැන්ම ඩවුන්ලෝඩ් කරගන්න.